නෙත්මි දිගින් දිගටම හසරැල්ට කරදර කරනවා. ඒ වගේම හසරැල්ට නෙත්මි ළඟ නම් වැඩ කරන්න කොහෙත්ම පුළුවන් කමක් නැහැ. ඒ හින්දා ඉදිරියට ආදේශ් වගේම ආදේශ්ගේ තාත්තා ගන්න තීරණය මොන වගේ එකක් වේවිද? ඉතින් අපිට අද ඒ ගැන තමයි කතා කරන්න තියෙන්නේ. වීඩියෝ එකට යන්න මත්තෙන් මතක් කරනවා මේ වගේ වීඩියෝස් දිනපතාම බලන්න. ඔයා කැමැත්තක් වගේම උනන්දුවක් තියාගෙන ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක් වෙනුවෙන්ම share කරන්නත් අමතක කරන්න එපා කියන ඒ කතාව ගැන තමයි අද වීඩියෝ එක හරහා අපිට කතා කරන්න පුළුවන්කමකුත් තියාගෙන ඉන්න සිද්ධ වෙන්නේ. ඔයා මෙන්න මේ වගේ විශ්වාසයක් මේ වෙලාවේ හොඳින්ම තියාගන්නවා ඇති කියලා මම මේ වෙලාවේ ඔයාට පැහැදිලි කරන්න සූදානමක් තමයි තියාගන්නට ඕනේ. මම මෙහෙම දෙයක් කියන්නම්. දැන් ඉතින් නෙත්මි ඉන්න හරියක වැඩ කරොත් එහෙම හැමදාම බැනුම් විතරයි හසරැල්ට ඉතුරු වෙන්නේ. හසරැල්ට වැඩි දවසක් යන්න කලින් මේ හැම දෙයකින්ම ඈත් වෙලා යන්න උවමනාවක් ඇති වේවි. ඒක තමයි ඉතින් හසරැලිගේ නියම ක්‍රමය. ඉතින් කොහොම වුණත් Taman වෙනද හිටපු විදියටම Tamanගේ ගෙදර අය වෙනුවෙන් වැඩ කරන්න නැත්තම් තාත්තලා අම්මලාත් එකතු වෙලා ඒ දේම කරගෙන යන්න මේ වෙලාවේ හිතනවා වන්න පුළුවන්කම තියෙනවා කියන කතාව ගැන තමයි අද අපිට මේ වෙලාවේ කතා කරන්නට අවස්ථාවක් ලැබිලා තියෙන්නේ කියන කතාව ගැන මම මේ වෙලාවේ ඔයාට කතා කරන්න සූදානමක් තියාගෙන ඉන්නවා. ඉතින් ඒ විතරක් නෙමෙයි තව දෙයක් කතාවට අපි ගන්න ඕනි කියන කතාව තමයි අද කතා කරන්නට ඕනේ. ඒ කියන්නේ හසරැල්ට ඉදිරියේදී ඔෆිස් එකේ ඇතුලේ රස්සාවක් දෙන්න ඉඩ කඩක් තියෙනවා. ඇත්තටම ආදේශ්ගේ තාත්තා මේ තීරණය ගන්න වෙන හේතුවක් හින්දා නෙමෙයි. නිතරම හසරැල්ට කරදර එල්ල වෙන හින්දා. ඉතින් කොහොම වුණත් හසරැලිව පාලනය කරන්න කාටවත් නොහැකි වේවි. විශේෂයෙන්ම ඉහළ තනතුරක් ලැබුණට පස්සේ නෙත්මිටත් හසරැලිගේ පස්සෙන් එන්න පුළුවන් කමකුත් ලැබෙන එකක් නැහැ. හැබැයි මේ දේවල් වලින් වෙන්නේ තවත් ඇත්තම කියනවා නම් ඔය හසරැලිත් එක්ක තරහ ඇති කරගන්න එක විතරයි තමයි ලොකුවට. හැබැයි මේ මොන දේ කරත් මේ හැමදේම හරියාකාරව විසඳ ගන්න ඕනි කියන කතාව තමයි මේ මොහොතේදීත් අපිට කතා කරගන්න අවස්ථාවක් ලැබෙන්නේ කියන කතාව මම ඔයාලට මේ වෙලාවේ මතක් කරලා දෙන්නට සූදානම්කමක් තමයි තියාගත්තේ. ඒක අපිට විශ්වාසයෙන්ම මතක් කරන්න අවස්ථාවක් ලැබෙනවා කියන කතාව ගැන තමයි මම අද ඔයාලට කතා කරන්නේ. ඒ විතරක් නෙමෙයි. ඉතින් කොහොම වුණත් හසරැලි ගන්න ඒ තීරණය ඇත්තම කියනවා නම් ආදේශ් සහ එතකොට ආදේශ්ගේ තාත්තා මේ වගේ දෙයක් කරන්නේ වෙන හේතුවක් හින්දා නෙමෙයි. හසරැලි රස්සාවෙන් අයින් වෙන්න හදන හින්දා. ඇත්තටම හසරැලි රස්සාවෙන් අයින් වෙනවා නම් ඒක ගොඩාක් දුරට දරා ගන්න පුළුවන් දෙයක් වෙන්නේ නැහැ. ඒ හින්දා තමයි මේ තීරණය ගන්න කියන කතාව අපි අනිවාර්යෙන්ම කතා කරනවා. ඒක අපිට විශ්වාස කරන්නත් පුළුවන්කම ලැබෙවි. ඉතින් කොහොම වුණත් ඒ විදිහට දුකෙන් ඉන්න අතරතුර කාලෙදී සිද්ධ වෙන්නේ වෙන දෙයක්වත් නෙමෙයි කියන කතාව තමයි අපිට මතක් කරන්නට අවශ්‍ය වෙන්නේ.